උදෑසන ආලෝකය උත්සවයේ 4 සිටු උත්සවයේ ශවයට ද කොටස් ලෝ කතාව වසිතෙන් දහසේ සිට වසර 2 දවස් ගණන් සම්පූර්ණ කිරීම පිළිබඳ පෙරදෙන මිනිහා කරමින් ඉදිරියට යමින් සිවුවන් මංගලයේ පන්තක්ස්තිය නොහත් තරඟ පාර්තම්පලයේ අධ්‍යාත්මික අර්ථය වෙත අපි දෙන ගැඹුරට යමු. බිරලකත්ත සිල්වන් ලබා දෙන සිට තරඟ අස්වෙන්නේ සූදානම් වන තෙක් සිත ගණන් කළ ආකාරය අපි දුටුවීම. එම ගණන් කිරීමේ අවසානයේද මුළු ජාතියම තන් පූජාවක් තුළ නියෝජනය වූයේ යහව ඉදිරියේ ගන්න ලද තරඟ රට දෙකක. මම රටේ සේම තන්ගහයකින් ගැනේන ලද්දී නැත. ඒවා මුළු ඉස්රේල් වෙනුවෙන් පූජ්‍යකවරුන් විසින් පමණක් උසස් කරන ලද එක් ජාතික තියාගයක් ලෙස ගැනේන ලද. බිරල සමග පාර්තම්පල මංගලයේද ජාතිය වෙනුවෙන් එක් කත්තක් සිල්වන් ලද. තරඟ සමග පන්තක්ස්තියද රට යුගලයෙක්ද ඒ ආකාරයෙන්ම උසස් කරන ලද. මෙයින් අපට උගන්වන්නේ දිව්‍යන් වහන්සේ තම සෙනඟ දකින්න උන්වහන්සේගේ අභිමාකයේ රැස් වූ එක ශරීරයක් එක් පූජාවක් එක් ජාතියක් ලෙස බවයු. බිරලා සහ තරඟ අතර වෙනස්. බිරල පාර්තම්පල අස්වෙන්නේ ආරම්භයේ සකතුවත් කළේය. එය මොළුවන්ගින් නැගිටින් පළමුවෙන්නේ ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයට පෙන්වා දෙන්නේ උදෙන් 50කට පසු පැමිණෙන තරඟ පාර්තම්පල අස්වෙන්නේ සම්පූර්ණත්වයට පෙන්වා දුන්නේය. බිරල ආරම්භකාරය තරඟ සම්පූර්ණ කරයි. අධ්‍යාත්මිකව ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේ මිලදීගත් මිනිසුන්ගේ දිව්‍යන් වහන්සේගේ මහ අස්වැන්නේ ආරම්භ කළ අතර පන්තක්ස්තියේදී ශුද්ධතුමියන් වහන්සේ වගරුව හැරීම ඒ ශෝභාරජයගේ පොළ සම්පූර්ණ වන තෙක් අඛණ්ඩව කරගෙන යාමට බලය ලබා දුන්නේය. කාර්ය දක්වන පරිච්ඡේදයේදී ආත්මයෙන් වගරුව හැරිය වෙටි ස්වභාවී උපත ලැබී තිබුණි. වර්ගයේ තරඟ අස්වැන්නේ අවසානයක් ලෙස පෙනෙනද පරිතවර්ගය තුළ එය පෙන්නම් කරන්න දිව්‍යන් වහන්සේ තම සැලසුම් තුළ මුළු අස්වැන්නම් දැනටමත් දුටු බවය. පන්තක්ස්ත දවස් දිව්‍යන් වහන්සේගේ කාර්යය අවසන් කිරීම නොව උන්වහන්සේ තොරගත් සියල්ලන් පිරිනුතු බවට ගෙන එන තෙක් සම්පූර්ණ නොවන මහි රැස් කිරීම ආරම්භයේ. රටේ දෙක අර්ථය ශරීර දෙකකි. පින්තක්ස්තියද පූජාව තරඟ රට දෙකකින් සමන්විත විය. මෙය අහඹ විස්තරයක් නොවේ. මෙම රටේ දෙක මිනිසුන්ගේ පරදන කණ්ඩායම දෙකක් වෙනුවෙන් පෙනී සිටිය. එක් පස්කින් ඉස්රේල් සහ අනෙක් පසුන් අනියෝජිතකයින්. නියමිත කාලයේදී ක්‍රිස්තුස් වහන්සේ තුළින් මේ දෙදෙනා එක පූජාවක් ලෙස දිව්‍යන් වහන්සේ ඉදිරියේ උසස් කරනු ලබන ඇති. රටේ දෙකම පාස්කු සමග පිළිස්සන ලදේ. ව්‍යවස්ථාව යටතේ පූජාසනයේ මත කිසිදු පාස්කුවේ තැබීමට අවසර නොලැබුණු අතර බොහෝ මංගලයේ පූජා පසු නැති ඒවා විය. මෙහිදී දිව්‍යන් වහන්සේ ඊට පෙරතුරුද්ද දී අනුකල සැක රටවල පසු අඩංගු විය යුතුයි. මෙය අපිට ඉතා වටින දෙයක් පෙන්වයි. විමුක්තියෙන් පසුව පව පවිත්‍ර වීමෙන් සහ නව උපතින් පසුව පව ක්‍රිස්තුස් වහන්සේ වෙත පැමිණෙන ඉස්රේල්වරුන් සහ අනියෝජිතකයන් යන දෙදෙනාම තවමත් දුර්වලය, තවමත් අසම්පූර්ණය, තවමත් ඔවුන්ගේ ස්වභාවයේ පාපයේ සලකුණු දරී. ස්වභාවී පාපරහිත නොවේ, එය කීමුව ලැබී ඇති. දිව්‍යන් වහන්සේගේ සෙනඟ දෝෂරහිත නොවේ, ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවන් ආවරණය වී ඇති. රටවල ඇති පසු අපට මතක් කර දුන්නේ මිට පාපයක් නැති යැයි පැවසිය හැකි කිසිවක් පළවී නැති බව. යහන් ලියන පරිදි අපි එසේ කියන්නේ නම් අප විසින්ම රවටන අතර සතියේ අප තුළ නැත. මෙම රටවල පසු තිබූ නිසා ඒවා නිර්දෝෂ පූජාවක් ලෙස පූජාසනයේ මත පිළිස්ස දැමීමට නොහැකි විය. ඒවා යහව ඉදිරියේ සිල්වා පසුව ආහාර සඳහා පූජ්‍යකයන්ට දෙන ලද. මෙයින් අපට උගන්වන්නේ ස්වභාවී පාපය වෙනුවෙන් ගුවන් පූජාව නොවන බවය. ක්‍රිස්තුස් වහන්සේ පමණක් පූජ්‍යය වේ. ස්වභාවී පවිත්‍ර කිරීම සඳහා පූජා නොකර පවිත්‍ර කිරීම දැනටමත් සිදු කර ඇති නිසා දිව්‍යන් වහන්සේ පිළිගත් දෙයක් ලෙස එය පූජා කරේ. පස්සහිත රට තවමත් මනුෂ්‍ය තවමත් දුර්වල එහෙත් බැටළු පුටුවේ මිය ගොස් නැගිට ඇති නිසා සම්පූර්ණයෙන්ම පිළිගත් සෙනඟක් නිරූපණය කරයි. මේ ආකාරයෙන් රට දෙක එක පැත්තෙන් එක පැත්තට සිටගෙන එකට උසස් කර ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉස්රේල්වරුන් සහ අනියෝජිතකයන් දිව්‍යන් වහන්සේ ඉදිරියේ එක් ශරීරයක්, එක් සෙනඟක්, එක් නොවිමවුමක් බව පෙන්වයි. ඍතුංග කතාව. ඍතුංග කතාව නිහඬව මෙම චතුරේ සනාථ කරයි.
ප්‍රතිබේල සහ තරඟ අස්වෙන්නේ කාලය තුළ ඉස්රේල පවුලකට සම්බන්ධ වූ අනියෝජිතක කාන්තාවක්. දුප්පතුන් සහ විදේශිකයන් සඳහා කතාවල දොර ඉතිරු කරන ලෙස ඉස්රේලයට අනුකළ ව්‍යවස්ථාව යටතේම ඇය බවසගේ කතාවල අහළුවේ. නියමිත කාලයේද ඍතු ගිවිසුම රොගාවට ගෙන එනු ලැබුවේ දූතගේ මමත්වයේ බවට පත් වූයේ සහ ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපොතට ඇතුළු වූ පන්තක්ස්තියද වුවන් රතුංග පුතේ කියවීම පුදුමයක් නොවේ. ඇය අනියෝජිතයින් ඉස්රේලයේ ආශිර්වාදයට සම්බන්ධ වෙන්නේ කිසිදු යන්න පිළිබඳ ජීවමන් උපමාවක් වන අතර එක් ගලවෙන්කරුවෙකු යටතේ දිව්‍යන් වහන්සේගේ කතට එක්ව ඇවිදියයි. පින්තක්ස්ථා පෙරණතෝයි පෙරණ ගිවිසුම තරඟ සමග පවත්වෝ පන්තක්ස්තේ හොදෙක් සෙවනිල්ලක් විය. කාර්ය දක්වන පරිච්ඡේදයේ නව ගිවිසුම් පන්තක්ස්තේහි පෙරණත්වයයි. ආත්මයන් වහන්සේ ගොලියෙන් මතට වැටුණු විට ලෝකයේ අලුත් දෙයක් ආරම්භ විය. පවුලි පසුව පවසන්නේ අපට ආත්මයන්ගේ පර්තම්පල ඇති කියේ සා යකුබු මසේකතුකාරය අපි උන්වහන්සේගේ මවල්වල පර්තම්පලයක් වන්නම් මේ අදහස් කරන්නේ ආත්මයන් වහන්සේ ලබාගත් පළමු කණ්ඩායම ඊට වඩා විශාල කතෙක් පළමු තරඟ කරලා හා සමාන බවයි ඔවුන් මොළ අස්වෙන්නේ නොවේ. ඔවුන් ආරම්භය වී තවමත් රැස් කර ගැනීමට ඇති විශාල අස්වන්නෙක් පර්තම්පල ලෙස තරඟ රටත බෝ ලෙසට ඔවුන් පැමිණින් ලෝකයේ පර්තම්පල විය. එබැවින් පන්තක්ස්තේ දිව්‍යන් වහන්සේගේ මනුෂ්‍ය අස්වැන්නේ ආරම්භය සලකුණු කරයි. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ තුළින් දිව්‍යන් වහන්සේ අපිව තමන් වහන්සේ වෙතට රැස් කිරීමට පටන්ගෙන ඔවුන්ව නවදානයේ පූජාවක් බවට පත් කරයි. බොහෝ ස්ථානවලින් සහ පසුබිම් වලින් වසර ගිය සතර පුරුෂයන් ක්‍රිස්තුස් වහන්සේ තුළ එක ශරීරයක් බවට පත්වත. පින්තක්ස්තේ දානය අස්වැන්නේ සම්පූර්ණ කිරීම සමරේ. පාස්කුව බිරල පාර්තම්පල ඒ ආරම්භ කළේ පන්තක්ස්තේ තරඟ පාර්තම්පල ඒ ස්වභාවික වසර තුළ සම්පූර්ණ කළේ අධ්‍යාත්මිකව ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය අස්වැන්නේ ආරම්භ කළේ ආත්මයන් වහන්සේගේ පැමිණීම එම අස්වැන්නට බලය දුන්නේය. මුල සබයුගයම මෙම අස්වැන්නේ රැස් කරන කාලයයි. පින්තක්ස්තේ සම්පූර්ණත්වයට යොමු වුවද උන්වහන්සේගේ මනලිය අස්වැද්දීම් කාර්යයි ශොභාරජයෝගේ පුර දිවියයි. දිව්‍යන් වහන්සේගේ සිනගගේ සම්පූර්ණ සංඛ්‍යාව රැස් කරන විට පමණක් සා ශුද්ධ ලියවෙල්ල ඉස්රේල් සහ නියෝජිතකයන්ගෙන් ජයග්‍රහකයන්ගේ සම්පූර්ණ කණ්ඩායමක් ලෙස 144,000 ගැන කතාකාරය තරඟ අස්වැන්නේ සැබවින්ම අවසන් වූ බව පෙන්න ඇති. මේ සියල්ල තුළ 50 යන සංඛ්‍යාව දී ඇති. පින්තක්ස්තේ යන්නේ තරම් 500 යන්නයි. ශුද්ධ ලියවෙල්ල 50 යන ජබලේ සංඛ්‍යාවයි. නිදහස් මුදාහැරීම ප්‍රතිෂ්ඨාපනය සහ නැවත පැමිණීම. ඉස්රේලයේ 500 අවුරුද්ද ණය අවලංගු කරන ලද ඉඩම ආපසු ලබා දෙනු ලද සහ 200 නිදහස් විය. අධ්‍යාත්මිකව පන්තක්ස්තේ එම නිදහස් හුස්ම ගැන ශුද්ධතුමියන් වහන්සේ තුළින් දිව්‍යන් වහන්සේ තම සෙනගව ආධ්‍යාත්මික නිදහසට ගෙන පාපයේ වහල බවෙන් නිදහස් වීමට සහ දරුවන් ලෙස උන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය අලුත් කිරීමට බලය ලබා දී. එබැවින් පන්තක්ස්තේ බලය ගැන පමණක් නොව ඒ නිදහස් සහ දිව්‍යන් වහන්සේගේ පවුලට ප්‍රතිෂ්ඨාපනය ගැනද වී. පින්තක්ස්තේ සමානයේ වැඩකට ඉඩ නොදෙනු දවසක් විය. ලෝකතාව පවසන්නේ කිසිම සමානයේ වැඩක් නොකළ යුතුයි කියයි ඔවුන්ගේ දෙනෙකු ශර්මය නවතෝ දිව්‍යන් වහන්සේ ඉදිරියේ රැස්වන ලෙස මිනිසුන්ට අණ කරන ලද. මෙයටද අධ්‍යාත්මික අර්ථයක් ඇති. ආත්මයන් වහන්සේ අපගේ මනුෂ්‍ය උත්සාහයෙන් නිසා අප වෙත පැමිණෙන්නේ නැත. ගැලවීම සහ ආත්මයන්ගේ තියාගේ කාර්යවලින් උපයාගන්නේ නැත. ඒවා ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ කළ කාර්යයි ඵලය වී. පින්තක්ස්තේද පූජකයන් දිව්‍යන් වහන්සේ ඉදිරියේ රටේ සහ පූජා ඔසව තිබූ අතරේ මිනිසුන් තම ශර්මයෙන් විවේක ගත. ඒ හා සමානව අපි ක්‍රිස්තුස් වහන්සේ කළද තුළ විවේක ගන්නම් සහ එම විවේකයේ ස්ථානයෙන් ශුද්ධතුමියන් වහන්සේ ලබා දෙනු ලැබී. සභාවේ උපත ලැබී කාර්යබහුල මනෝ ජයග්‍රහණයක් දවසක් නොව ශුද්ධ විවේකයක් සහ දිව්‍යමය මුල්පිරීමක් මගින් සලකුණු කරන ලද දවසකේ. තරඟ පාර්තම්පල මංගලයේ අපට පෙන්වන්නේ ක්‍රිස්තුස් වහන්සේ සමරගේ සිටි ශුද්ධතුමියන් වහන්සේව ගරුව හැරෙන බවත් ආත්මයන් වහන්සේ පළුව මත වර්ධනය වන අස්වන්නෙක් කොටසක් ලෙස ඇදහොළුවන් තිනෝ රැස් කරන බවත්ය. තරඟ බීරිලිවලට වඩේ පසීමට වැඩේ කාලයක් ගත වූ.
ඒ ශක්තිමත් පෝසසා බැදීමට අපහසුයි. ඒ පිරිනත ඇදහොළුවන්තීන් අපට මතක් කරදේ ඔවුන් කාලෙත් සමග දිවයින් වහන්සේගේ ආත්මයෙන් විසින් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට හඩගස්වන ලද අයියා. පන්තක්ස්තේ අපට පවසන්නේ දිවයින් වහන්සේගේ අරමුණ අප තුළ යමක් ආරම්භ කිරීම පමණක් නොව ඒ පිරිනතු භවයට පිරිනතුවයට ගෙන ඒම බව පස් සමග පිළිස්සන ලද තවමත් පිළිගත් එකමතු උසස් කරන ලද තවමත් මනුෂ්‍ය වූ ඊශ්‍රේල් සහ අනියෝජිතකයන් යන රටදක මයෝගේ ස්වභාව චතුරේක අසම්පූර්ණ නමුත් පිළිගත් දුර්වල නමුත් ආත්මයෙන්ගින් පෙර ඇති පොළව එහෙත් සවර්ගයේ හිසකට සම්බන්ධ වී ඇති යොචිරුව පිරිමිනි පියනුන් දවස් ගණන් මංගලයේ සා තරංග රට දෙකේ ඔබ සැඟව ඇති ගැඹුරු අර්ථය ගැන අපි ඔබට ස්තුතිවන්ත වීම. අපි තවමත් දුර්වල හා අසම්පූර්ණ වුවත් ඔබගේ පෙරමුවන් පැතිරෙනින් තුළ අපි පිළිගන්න බව තීරුම් ගැනීමට අපගේ හදවත් වලට උගන්වන්න. අපගේ කාර්යය තුළ නව ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ කළ පූජාව තුළ විවේක ගනිමින් පන්තක්ස්තේ නිදහසේ ගමන් කිරීමට අපට උපකාර කරන්න. ඔබගේ ආත්මයෙන් වහන්සේ අපව තරඟමින් පිරිනත් කාතව ඇදහල්ලන් හෝ පිරිමෙන් අපව මුළවර්ධනයේ සිට පිරිනතු භවයට ගෙන ඒවා. ඉස්රායලෙන් සහ ජාතින්ගෙන් වන ඔබගේ සියලු සෙනඟ සමග ඔබ ඉදිරියේ ඔසවන ලද එක පූජාවක් ලෙස අපගේ හදවත් එක් කරන්න. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමීන්.